සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් අද ඉඳන් අපි පටන් ගත්ත සාමාන්‍ය පෙළ විභාගෙදී එන සමගාමී සමීකරණ ප්‍රශ්න රටාව. ඒතකොට හැම අවුරුද්දෙම මේකෙන් ගානක් එනවා. ඉතින් අද මේක සීරීස් එකක් විදිහට අපි පටන් ගන්නවා. සමගාමී සමීකරණ දෙකක් කොහොමද හදන්නේ? කොහොමද සමගාමී සමීකරණ දෙකක් විසඳන්නේ? මේ සියල්ලම අපි කතා කරනවා පසුගිය ප්‍රශ්න වලින්. ඒ කියන්නේ අද අපි තෝරගත්ත සමගාමී සමීකරණ යටතේදී ආපු 2023 දී ආපු සමගාමී සමීකරණ ගාන. ඉතින් මේ ගාන අපි බලමු. එක්තරා පාසලක 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ සිසුන්ට පොත් සහ පෑන් පරිත්‍යාග කරන ලද්දේ පහත පරිදිලු. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 6ක් හා 11 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 8ක් බැගින් මුළු පොත් 516ක්. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3ක් 11 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 5ක් බැගින් මුළු පෑන් 300ක්. 10 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව x ද 11 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා ඒවා විසඳීමෙන් 10 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාවත් 11 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්නලු. ඉතින් අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් 10 ශ්‍රේණියේ ළමයි 11 ශ්‍රේණියේ ළමයි හොයන්න කලින් අපිට වෙනවා සමගාමී සමීකරණ දෙක හදාගන්න. ඉතින් මෙයාලා අපිට කියලා තියෙනවා 10 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව x ලෙස ගන්නලු. අපි ඒක උඩින් පොඩ්ඩක් ලියාගමු අමතක වෙනවට නේද? 10 ශ්‍රේණියේ සිසුන් අපි කෙටියෙන් දාගමු. 10 ශ්‍රේණියේ සිසුන් x කියලා ගන්නලු. 11 ශ්‍රේණියේ සිසුන් ගන්නලු y සංඛ්‍යාවක් ඉන්නවා කියලා ගන්නවා. ඒතර මුලින්ම අපිට අර තොර ලකුණෙන් දාලා දීලා තියෙනවා ඩොට් එකක් දාලා දීලා තියෙනවා 10 ශ්‍රේණියේ සිසුන්ට පොත් 6ක් සහ 11 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 8ක් බැගින් මුළු පොත් සංඛ්‍යාව 516ක් තියෙනවා. ඒ කියන්නේ 10 ළමයිටයි 11 ළමයිටයි මුළු පොත් ගාන බෙදලා තියෙනවා 516ක්. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ ළමයි ඔක්කොටමයි 11 ශ්‍රේණියේ ළමයි ඔක්කොටමයි පොත් බෙදලා තියෙනවා 516ක්. එතකොට 10 ශ්‍රේණියේ ළමයි x සංඛ්‍යාවක් ඉන්නවා 11 ශ්‍රේණියේ ළමයි y සංඛ්‍යාවක් ඉන්නවා. 10 ශ්‍රේණියේ ළමයෙකුට පොත් දීලා තියෙන 6 ගන්න. එක ළමයෙකුට 6 ගන්න. ඒතර එක ළමයෙකුට 6 ගානේ ළමයි කී දෙනෙක් ඉන්නවද අපේ ගාව? x ගානක් ඉන්නවනේ. එතකොට එක ළමයෙකුට 6 ගානේ ළමයි x ගානකට කියන්නේ 6යි x. ඒ කියන්නේ ළමයි x සංඛ්‍යාවකට පොත් 6 ගන්න. එතකොට මෙතන ළමයි 10ක් ඉන්නවනම් එක ළමයට 6 නම් 6 10ක්නේ. ඒතර හැබැයි ළමයි ඉන්නේ x සංඛ්‍යාවක් නම් 6 x සංඛ්‍යාවක්. 11 ශ්‍රේණියේ ළමයෙකුට පොත් දෙනවලු පොත් 8 ගන්න. එතකොට ළමයි ඉන්න y ගානක් එක ළමයෙකුට දෙන්නේ පොත් 8යි. එහෙනම් ඒ ළමයි ටිකට හම්බ වෙනවා 8යි y. ඒතර මුළු පොත් සංඛ්‍යාව මෙන්න 10 ශ්‍රේණියේ ළමයිට ටිකට හම්බෙච්ච පොත් ටික මෙන්න 11 ශ්‍රේණියේ ළමයිට හම්බෙච්ච පොත් ටික ඔය දෙකේ එකතුව මුළු පොත් සංඛ්‍යාවට සමාන වෙන්න ඕන. උන් අංක 1. හරි. ඔන්න අපි පළවෙනි සමීකරණය හදුවා. ඊට පස්සේ කියනවා 10 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3ක් හා 11 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3ක් බැගින් මුළු පෑන් 300ක් දෙනවා. එතකොට දැන් තියෙන්නේ පෑන් සංඛ්‍යාව. පෑන් 300ක් තියෙනවා. 10 ශ්‍රේණියේ ළමයට පෑන් 3ක් දෙනවා. මේ කියන්නේ 3x. 11 ශ්‍රේණියේ ළමයට පෑන් දෙනවලු මෙතන 5ක්. ඒ කියන්නේ 5y. ඔය දෙකේ එකතුව සමානයි රුපියල් 300යි. ඔන්න අපි සමගාමී සමීකරණ දෙක නම් හදලා ඉවරයි. එතනින් පස්සේ අපිට සමගාමී සමීකරණ දෙක විසඳන්න තියෙනවා. ඒකෝට මේකේ රටාවක් තියෙන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ අපිට නොදන්නා පද දෙකක් තියෙනවානේ. x ගිය දන්නෙත් නැහැ අපි y වලා ගිය දන්නෙත් නැහැ. ඒතර අපිට සමගාමී සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි මුලින්ම කරන්නේ මේ සමගාමී සමීකරණ දෙකේ නොදන්නා පදයක් ඉස්සරහා තියෙන සංගුණක දෙක සමාන කරගමු. ඒක විසඳන ක්‍රමය. හරිද? එතකොට මෙතන මම තෝරගත්ත x අකුර. මෙතන අකුර x, මෙතනත් x අකුර තෝරගත්තා. මම මුලින්ම කරන්නේ මෙන්න මේ දෙන්නගේ සංගුණක දෙක සමාන කරගන්න. මෙතන 6, මෙතන 3. ඒතර 6යි 3යි මට 6 කරගන්න පුළුවන්. මෙයා 6 කරන්න දෙයක් නැහැ. මෙන්න මෙයා මට 6 කරන්න පුළුවන්. මෙයා 6 කරන්න නම් මම මෙයා වැඩි කරන්න ඕන 2කින්. ඒතර මෙයා 2කින් වැඩි කරන්න නම් මුළු සමීකරණයම මම වැඩි කරනවා 2කින්. එතකොට මම දෙවෙනි සමීකරණය වැඩි කරනවා 2කින්. හරිද? එතකොට 2කින් වැඩි කර ලියමු. එතකොට 2 වරක් 3 6x 2 වරක් 5 10y 2 වරක් 300 600යි කියලා එනවා. මෙන්න අංක 3. මට ඕන උනේ මොකද්ද? සමගාමී සමීකරණ දෙකේ
මම තෝරගත්ත x අකුර ඒ x අකුර ඉස්සරහා තියෙන සංගුණක දෙක සමාන කරගන්නයි උනේ. ඒතර මෙන්න මෙයා 6x උනා මෙයා 6x උනා. එතකොට සමීකරණ දෙකක සංගුණක දෙක සමාන වෙලා තියෙනවා. ඊට පස්සේ මම තීරණය කරනවා මෙන්න මේ සමගාමී සමීකරණ මේ දෙකනේ සමාන වෙලා තියෙන්නේ. ඒතර මෙයාව ගන්නෑ අපි මේ දෙක තමයි ගන්න. මේ සමීකරණ දෙක තමයි අපි ගාන හදාගෙන යන්න තෝරගන්නේ. එතකොට සමීකරණ දෙක විසඳන්න නම් එක්ක මේ දෙන්න එකතු කරනවා එක්ක මේ දෙන්න අඩු කරනවා. ඒක ක්‍රම දෙකයි තියෙන්නේ අපිට. එක්ක සමීකරණ දෙක අඩු කරනවා එක්ක සමීකරණ දෙක එකතු කරනවා. එතකොට මම තීරණය කරනවා එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්නේ මෙන්න මේ දෙන්නගේ ලකුණු දෙක. මෙන්න මේ දෙන්නගේ ලකුණු දෙක සමානයි නම් ඒ කියන්නේ ධන ධන නම් සමීකරණ දෙක අඩු කරනවා ඍණ ඍණාවත් සමීකරණ දෙක අඩු කරනවා ධන ඍණයාවත් සමීකරණ දෙක එකතු කරනවා. හරිද? ඒතර ගාන හදාගෙන යන ක්‍රමය අපි. ඒතර මේකේ සංගුණක දෙක සමානයි ඒක ඉස්සරහ තියෙන ලකුණු දෙකත් සමානයි. අන ලකුණු දෙක සමානයි නම් මම කරන වැඩේ තමයි මේ සමීකරණයෙන් මේ සමීකරණය අඩු කරලා දාන්න. එතකොට මම මේ සමීකරණයෙන් මේ සමීකරණ අඩු කරන්නත් හේතුව තමයි දැන් මේ පැත්තත් මේ පැත්තෙන් අඩු කරනවනේ. එතකොට මේ පැත්තෙන් මේ පැත්ත අඩු කරගන්න එක ලේසි. මෙයාගෙන් මෙයා අඩු කරන්නත් පුළුවන්. හැබැයි මෙයාගෙන් මෙයා අඩු කරොත් ඍණ සංඛ්‍යාවක් වෙනවා. එතකොට අපිට ගාන හදන්න පැටලෙනවා වගේනේ. සමහර ඍණ සංඛ්‍යාව සමහර ක්‍රමෙට ඍණ සංඛ්‍යාව පැටලෙනවා. ඉතින් අපිට ලේසි 600න් 516ක් අඩු කරගන්න එක ලේසි. අපි මොකද කරන්නේ? තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අපි අඩු කරනවා. එතකොට මේ පැත්තේ වම් පැත්තෙන් වම් පැත්ත අඩු කරනවා දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු කරනවා. මුලින්ම මෙයා 6x ධන 10y ගෙන් අඩු කරනවා 6x ධන 8y. හොඳට මතක තියාගන්න ඔයාලා මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරද්දී අනිවාර්යයෙන්ම වරහණක් දාගන්න. මොකද මෙයාගෙන් ඔයාලා මේ දෙන්නෙක්ම අඩු කරනවා. ඒකෝට දෙන්නෙක්ම අඩු කරනවා පෙන්වන්න එයා වරහන් ඇතුළ දාගන්න. මේ පැත්තත් අපි අඩු කරන සමාන ලකුණු දාලා 600න් අඩු කරනවා 516ක්. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේ වරහන අයින් කරගන්න ඕන අපි. ඒකෝට අපි මුලින්ම කරන්නේ මේ ටික ලියාගෙන එනවා 10යි ඍණ ලකුණෙන් ඇතුළ වැඩි කරනවා අපි. ඍණ වාරයක් 6x ඍණ 6x ඍණ වාරයක් 8y ඍණ 8y සමානයි 600න් අඩු කරන්න ඕන අපි 516ක්. 600න් 516ක් අඩු කරාම අපිට එනවා 84. ඊට පස්සේ මෙතන 6x කැපිලා ගියාට පස්සේ මෙතන ඉතුරුනවා 10y 8y අඩු කරාම 2y එනවා. 2y සමානයි 84යි. ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදලා දාන්න. ඒතර 2ට 2 කැපිලා ගියා y සමානයි 84 දෙකෙන් බෙදුනොත් උත්තරයක් එනවා 42යි. එතකොට y වලට අපිට උත්තරයක් එනවා 42යි කියලා. ඒ කියන්නේ 11 ශ්‍රේණියේ ළමයි 42ක් ඉන්නවා. ඊට පස්සේ අපි දැන් 11 ශ්‍රේණියේ ළමයි ටික හෙව්වා 10 ශ්‍රේණියේ ළමයි ටික හොයන්න ඕන. එතකොට 10 ශ්‍රේණියේ ටික ළමයි ටික හොයන්න අපිට සමීකරණ තුනක් තියෙනවා. සමීකරණ තුنين කැමති එකක් ගමු අපි. මම ගන්නවා පළවෙනි සමීකරණය. එකෙන් කියලා අරගෙන පළවෙනි සමීකරණය මම ලියා ගන්නවා. එතකොට පළවෙනි සමීකරණ තියෙන්නේ 6x ධන 8y සමානයි 516යි. එතකොට අපි y වලගේ දන්නවනේ. මෙන්න y වලගේ ඇවිත් තියෙනවා 42යි කියලා. එතකොට අපි මෙතන ලියනවා 6x ධන 8 වරක් y. ඒ කියන්නේ y වලගේ අපි දන්නවා 8 වරක් 42යි සමානයි 516යි. ඊට පස්සේ 6x 8 වරක් 42. 8 වරක් 2 16ක් ඉතුරුයි 336ක් එනවා මෙතන 516යි. දැන් මොකද කරන්නේ? 6x සමානයි 516යි මේ 336ත් එහා පැත්තට ගෙනියලා අපි මේ දෙක අඩු කරලා දාමු. හරිද? 6න් 6 බිඳුවයි මෙතන 8යි 180යි දෙපැත්තම බෙදුවා 6. 6ට 6 කැපිලා ගියා x සමානයි 186න් බෙදුවොත් 30යි. එතකොට 10 වසරේ ළමයි ඉඳලා තියෙනවා ළමයි 30ක්. හරිද? ඊට පස්සේ අපිට මේකේ දෙවෙනි කොටසකුත් කියනවා. ඒ කියන්නේ 10 ශ්‍රේණි 11 ශ්‍රේණි ළමයි වෙහුවට පස්සේ පොත්සා පෑන් බෙදා දීමට යෝජිත වෙනත් පාසලක මේ පාසල නෙවෙයි වෙන පාසලක 10 සහ 11 ශ්‍රේණි වල සිටින මුළු සිසුන් සංඛ්‍යාව ඉහත පාසලේ එම ශ්‍රේණි වල සිසුන් සංඛ්‍යාවට සමාන වුවද දැන් මේ පාසලේ ඉන්න ළමයි ගානටම වෙනත් පාසලක ඉන්න ළමයි ගානත් සමාන වෙනවලු. ඒතර මේ පාසලේ 11 ශ්‍රේණියේ ළමයි 42ක් ඉන්නවා. 10 ශ්‍රේණියේ ළමයි 30ක් ඉන්නවා. කියන්නේ 10 වසරේ ළමයි 30ක් ඉන්නවා.
11 වසරේ ළමයි 42ක් ඉන්නවා. එතන මේ පාසලේ මුළු ළමයි ගාන ඉන්නවා කියන්නේ 72ක්. මේ පාසලේ ඉන්න ළමයි ගානටම මේ අනිත් පාසලෙත් ඉන්න ළමයි ගාන සමානයිලු. හැබැයි 10 වසරේ ළමයි ගාන 11 වසරේ ළමයි ගානේ සමානයි කියලා කියලානේ අපිට. සමාන වුවද 10 ශ්‍රේණියේ සිටින සිසුන් සංඛ්‍යාවෙන් දෙගුණයක් 11 ශ්‍රේණියේ සිටීලු. හරිද? එතකොට 10 වසරේ ඉන්න වගේ දෙගුණයක් ඉන්නවලු 11 වසරේ. අපි 10 වසරේ ළමයි M කියලා ගමුකෝ. අපිට කියනවා 10 ශ්‍රේණියේ සිසු සංඛ්‍යාවෙන් දෙගුණයක් 11 වසරේ නෑ. 10 වසරේ ළමයි M කියලා ගන්නවා. 10 වසරේ ළමයි M ගානක් ඉන්නවා නම් 11 වසරේ ළමයි කීයක් ඉන්නවද? 2යි M ගානක් ඉන්නවනේ. M 2යි M. අපිට උතන සම්බන්ධයක් හදන්න පුළුවන්. මේ අපි හදන මේ අනිත් පාසලේ. අපිට කියනවා මේ පාසලේ ඉන්න 10 11 ඉන්න ළමයි ගානට මේ පාසලේ ඉන්න ළමයි ගානක් සමානයි. එතකොට මේ දෙකේ එකතුව සමාන වෙනවද කීයද? 72ට. හැබැයි මේක හොඳට මතක තියාගන්න 10 මේකින් 10 වසරේ ළමයි ගානයි මේකින් ළමයි ගානයි සමාන නැහැ. මේකින් 11 වසරේ ළමයි ගානයි මේකින් 11 වසරේ ළමයි ගාන සමාන නැහැ. හැබැයි මුළු ළමයි ගානයි මේකින් මුළු ළමයි ගානයි සමානයි කියලා කියන්නේ. ඊට පස්සේ මෙතනදී කියනවා අර අනිත් පාසලේ ඉන්න 10 වසරේ ළමයි ගාන වගේ දෙගුණයක්ලු 11 වසරේ ඉන්නේ. එතකොට අපි මෙතන ගත්තොත් m ධන 2යි m සමානයි අර පාසලේ ළමයි ගානට මෙන්න සමාන වෙන්නේ 72යි. m 2යි m කියන්නේ 3යි m 3යි m සමානයි 72යි. මට පුළුවන් මේකේ m අකුර හොයාගන්න. m දෙපැත්තම බෙදන කියන්නේ 3. දෙපැත්තම 3න් බෙදුවට පස්සේ m වලට අගයක් එනවා 24යි. එතකොට m වලට 24ක් එනවා. මේ ටික මම කරනවා. ගාන හදාගෙන යන්න හොඳ. හරි. එතකොට m වලට 24ක් ආව. m කියන්නේ අපි 10 වසරේ ළමයි ගන්න ගත්තේ. අර අනිත් පාසලේ. ඒතර ඒ පාසලේ 10 වසරේ ළමයි ඉන්නවා. 10 වසරේ ළමයි ඒ පාසලේ ඉන්න 24ක්. ඊට පස්සේ ඒ පාසලේ 11 වසරේ ළමයි ඉන්නවා. ඒ පාසලේ 11 වසරේ ඒක වගේ දෙගුණයක්නේ 48. 10 වසරේ ළමයි ගන්න වගේ දෙගුණයක් තමයි 11 වසරේ. බලන්න ඉතින් මේ දෙක එකතු කරාම මුල් ළමයි ගන්න කීයක් වෙනවද? 72ක් ඉන්නවා. හරිනේ. ඊට පස්සේ අපිට කියනවා සිටිති මෙම පාසලටද පෙර පරිදිම පොත් සහ පෑන් බෙදා දීම සඳහා පොත් 12ක් වැඩිපුර අවශ්‍ය වෙනවා කියලා කියන්නේ. අපිට කලින් පාසලේ පොත් දෙන්න ගියානේ 516ක්. කලින් පාසලේ පොත් දෙන්න ගියා අපිට 516ක්. මේකේ පොත් මේ ළමයි ටිකට පොත් දෙන්න කලින් ටිකට වඩා 12ක් වැඩිපුර යනවා කියලා තමයි කියන්නේ. පෙර පරිදිමල පොත් ටික දෙන්නේ. ඒතකොට 10 වසරේට ළමයට දෙනවනේ පොත් 6 ගානේ. එහෙනම් අපි 10 වසර ළමයිට යන පොත් ගාන හොයමු. 24 ඒවා 6ක්. එතකොට එනවා අපිට හරි. එතන 144ක් යනවා. ඊට පස්සේ 11 වසරේ ළමයිට පොත් දෙනවා අපි 8 ගාන. එතකොට මෙන්න මේ විදිහට පොත් බෙදන්න ගියොත් ඒ පාසලට 528ක් එනවා. හැබැයි කලින් පාසලේ පොත් බෙදන්න ගියේ කීයද? 516යි. අපි බලමු මේකට වඩා මේක කොච්චරක් වැඩිද කියලා. එහෙනම් 528න් 516ක් අඩු කරාම හරියටම එනවා පොත් කීයක් වැඩිපුර ගිහිලාද? පොත් 12ක් වැඩිපුර ගිහිලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට 2023 සමගාමී සමීකරණ ගාන ඇවිත් තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී අරන් එනවා තවත් ඔයාලට පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න විභාගයේදී ආපු ගාන. ඉතින් අද අපි සමුගන්නවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වීඩියෝ දිගටම අපි දාගෙන යනවා. මේක සමගාමී සමීකරණ සීරීස් එකක් විදිහට අපි දිගටම ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යනවා. ඉතින් අද අපි සමුගන්නවා.